Dr. Upul Alvis and this is the sciatica blaster. පුතේ වීඩියෝ එක බොහොම බලමු. වෙලාවට යටිපතුලේ කැල්සියම් තැන්පත් වෙලා මේ විලුඹ එහෙම රිදෙන්න ගන්නවා. විලුඹ විතරක් නෙමෙයි මසල් එක ඊට පස්සේ මෙතන දමනිය උඩ මෙතන තියෙනවා ශිරා. ඒවා හිර කරනවා. එතකොට වේදනයි. ඒ විතර නෙමෙයි සංදි හිර කරනවා. ඒකත් මහා පීඩාකාරී බර වැටලා සෑහෙන කාලයක් වැඩ කරපු කෙනෙක්ගේ මේවා ස්ට්‍රක් වෙලා වගේ. ඉතින් හાર્ට් එකට ගොඩක් අමාරුයි ලේ පම්ප් කරන්න. මේ හැම දෙයක්ම ලස්සනට හදන්න නම් අපේ රතු තෙල යොදලා පැය භාගයක් තියලා තඹ තාක්ෂණය යොදාගෙන මේ තියෙන මැණික් ආශ්‍රිතව තියෙන මේ කහඳ පාෂාණයෙන් අපි මේවා ලස්සනට බුරුල් කරලා ඒ යන මාර්ග හැදුවහම ඒ කියන්නේ ස්නායු කණ්ඩරා ස්රෝතස් මේ සියලුම සප්ලයි මාර්ග විතරක් නෙමේ සෙන්සර් මෝටර් වෙන සිස්ටම් එක පවා මොලෙත් එක සහසම්බන්ධ වෙන්න ඊළඟට හાર્ට් එකත් එක්ක සහසම්බන්ධ වෙන්න මේ ක්‍රියාවලිය සම්පූර්ණ විධිමත් චිකිත්සාවලියක්. ඉතින් ඒකට ගොඩක් වෙලා යන නිසා පරිස්සමෙන් කළ යුතු නිසා ඉවසීමක් තියෙන්න ඕන හොඳ වැටහීමක් තියෙන්න ඕන මේ ස්කල්ටන් එක ගැන. ඉතින් ඒ විතරක් නෙමෙයි යටිපතුල මේවා බැඳිලා තියෙන හැටි 26ක් තියෙනවා යට. ඒ ටික පරිස්සමින් මේව කරගන්න ඕන. ඉතින් මේ දේවල් කරන්න අලුතින් එන අය ඇත්තටම ලෝකෙට අලුත් දෙයක් කරන්න අය මම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මොනවා හරි දෙයක් තියෙනවා 076යි 412යි 9182ට අපිට WhatsApp කරන්න. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඔයගොල්ලෝ subscribe කරන්න, bell button එක all කරන්න. අනිත් අයට දැනගන්න share කරන්න. අපේ ලංකාවේ දේවල් ගැන හිතන්නේ බොහොම අඩුවෙන්. හැම දෙයක්ම සල්ලිම විතරක් නෙවෙයි මනුෂ්‍යගේ ජීවිතය අපිට ගොඩක් වටිනවා. ඒ නිසා ඒ වටිනාකම හොඳින් හඳුනාගත් ඩොක්ටර් උපුල් අල්විස් මෙඩිකල් සෙන්ටර් ප්‍රයිවට් ලිමිටඩ් ඔබට මේ ලෝකේ තියෙන කොහේ ගියත් ඔබට කරගන්න බැරි තරම් වටිනා දෙයක් ඔබේ දෝතටම ගෙනත් දෙනවා. ඉතින් ඒ ගැන මතක් කරන ගමන් මේ විලුඹ වටේ කරනකොට බොහොම පරිස්සමින් කරන්න ඕන. මෙතන මර්මස්ථාන, නිලස්ථාන හැම දෙයක්ම එකතු වෙච්ච ස්ථානයක් තමයි සන්ධියක් කියන්නේ. ඒ අතරිනුත් මේ විශේෂයෙන්ම කියනවා නම් මේ වලලු කරහන්දිය සහ මේ මෙතන තියෙන මාංශපේශී ඒ වගේ දැන්වල කරද්දි දනස පිටුපස කරද්දි බොහොම පරිස්සමෙන් කරන්න ඕන. මොකද ජංගා අස්තියට සම්බන්ධ වෙන කලවාස්තිය ඒ බර වැටිලා එහා මෙහා වෙලා තියෙන්නේ. සමහර වෙලාවට ඒව ගාන්න බැලන්ස් කරලා ඇතුළට රිංගවන්න තරම් දක්ෂයෙක් වෙන්න ඕන. ඉතින් අපේ රතු තෙල අපිට ගොඩක් උදව් කරනවා. තඹ තාක්ෂණي උදව් කරනවා. මගේ බිරිඳත් ගොඩක් උදව් කරනවා. ඉතින් ආදරණීය හිතවතුනි මගේ සේවය මම හරියටම කරනවා. දවසටම එකයි. බොහෝ දුරට එක පවුලේ මට වද කරලා දවසට දෙන්නෙක් යොදාගත්තත් මේ දේ කරන්න හරිම අමාරුයි. අපි මොකද සයිටික් නර්ව් එක හොයාගෙන යන්නේ එතනට යනකම් සබ් නර්ව්ස් දිගේ ගිහිල්ලා ඒවා සප්ලයි මොලේ ඉඳලා කොඳුයට පෙළේ ඉඳලා L4 L5 S1 වල ඉඳලා අපිට එන ඒ නර්ව් එක හොයාගෙන යන ගමනක් මේක. හાર્ට් එක පැත්තට යන ගමනක් මේක. මේක සුන්දරයි කෙනෙක්ව සුවපත් වෙනකොට. ඒ වගේම එයාලගේ වේදනාව අපි අරගෙන ඒගොල්ලන්ට සැනසීමක් දෙන්න තියෙනවා. ආයුෂ බොහෝ ඒවා ගිහින්නම්. ලයික් කරන්න, subscribe කරන්න, bell button එක all කරන්න කියලා නම්